හයි කොහොමද ඔයගලන්ට? ඉතින් 2025 A-level result ආවා. ඒ වගේම දැන් ගොඩක් කට්ටිය මගෙන් අහනවා 2026 නම් ගෙනා මනිනා කොහොමද තව මාස 4යි තියෙන්නේ වැඩ කරන්න ගන්න කොහොමද? මං හිතුවා ඒගොල්ලන්ට එක දිගට වීඩියෝ ටිකක් දාන්න. ඉතින් මේ තියෙන්නේ මං A-level වලට short note හදපු විදිහ. මුලින්ම ඔයගොල්ලන්ට ඕනි වෙනවා A4 හරි මොනවා හරි papers වගේ. ඒ කියන්නේ ඔයාලා ලියන්න ගන්නකොල ඔයගොල්ලොන්ට මේවට ගොඩක් ඉතින් කරන්න ඕනේ මොනවා හරි ඔයාලගේ පරණ පොත් වලින් ගටපු කොළ වුණත් ගන්න පුළුවන් මොනවා හරි ලස්සන කරන්න ඔයගොල්ලන්ට ස්ටිකි නෝට් ලස්සන පාට පෑන් ඒ වගේ දේවල් අනිවාර්යයක් නෑ ඒ වුණාට ඒ වගේ ඔයාලා භාවිතා කරනවා නම් ඔයාලට මේ වැඩේ ගොඩක් ලස්සනට උනන්දුවෙන් පිළිවෙලට කරගෙන යන්න පුළුවන් කම්මැලි නැතුව ඒ හින්දා තමයි මේ වගේ ලස්සන දේවල් භාවිතා කරන්න කියලා මම කියන්නේ හොඳයි දැන් ඔයාලට ඕන වෙනවා පාස් පේපර් පොත්. එතකොට මම මේක කරන්නේ කොමර්ස් විෂයට අදාළව අනිත් අයත් ඒගොල්ලොන්ගේ අදාළ වෙන පාස් පේපර් පොත් ගන්න. ඊට පස්සේ ඔයාලට ඕනි වෙනවා මොකක් හරි විෂයක ඔයාට සම්පූර්ණ නෝට් එකක්. පාස් පේපර් බුක් එකයි සම්පූර්ණ ෆුල් නෝට් එකක් තියෙන ටියුට් එකක් හරි තමන්ගේ ගාව තියෙන නෝට් එකක් ලියපු නෝට් එකක් හරි ළඟට ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕනේ ඔයගොල්ලන්ගේ විෂයට අදාළව ඒ වගේ තියෙන පාඩම් ටික එක පෙළට නම්බර්ස් දාලා ලියා ගන්න. මොකද ඔයාලට වැඩ කරන්න තියෙන කොච්චර පාඩම් ප්‍රමාණයක්ද මොනවාද ඒ වගේ තියෙන විෂය කරුණු ඒ හැමදේම දැනගන්න ඔයාලට ස්ට්‍රක්චර් එකක් ඕනේ වෙනවා. ඊළඟට ඔයා පාස් පේපර් පොතේ 2020 ඉඳන් 2025 වෙනකම් පේපර්ස් අරගෙන පළවෙනි ප්‍රශ්නේ හැම පේපර් එකම පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මොන පාඩමෙන්ද? දෙවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මොන පාඩමෙන්ද? ඒ විදිහට මෙන්න මේ වගේ MCQ රචනා ප්‍රශ්න කොහොමද හැදිලා තියෙන්නේ? දැන් මේ බලන්න මම දාගෙන තියෙනවා 2019 2020 2021 ආර්ථික විද්‍යාව හැඳින්වීමේ MCQ කීයක් ඇවිල්ලා තියෙනවද? එතකොට මේ තියෙන්නේ ඒ වගේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නවල මොනවාද අහලා තියෙන්නේ කියලා. එතකොට මම මේ වගේ වැඩිපුරම MCQ වෙන පාඩම් ටික highlight කරලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් අන්න ඒ පාඩම් වලට වැඩිපුර බර තැබීමක් තියලා පාඩම් කරන්න. ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ පාඩම් මේ විදිහට හදාගෙන ඔයාලට අර වැඩිපුරම පාඩම් කරන්න ඕනේ පාඩම් ටික තියෙනවානේ. අන්න ඒ පාඩම් ටික මුලින්ම පාඩම් කරන්න ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ පාඩම ඔයාගේ ෆුල් නෝට් එක කියවන ගමන් ලස්සන ස්ටිකි නෝට්ස් භාවිතා කරලා ඒ වගේ අදාළ පොයින්ට්ස් තියෙනවානේ අන්න ඒවා මෙන්න මේ වගේ ලස්සන විදිහට ලියා ගන්න එක. ඒවා ඔයාම කියවන ගමන් ඔයාම ලියනවා නම් ඔයාලට ගොඩක් මතක හිටිනවා. මේ තියෙන්නේ මම මගේ යුනිවර්සිටි එකේ හදපු ෂෝට් නෝට් ටිකක් මම ඒක හදලා තියෙන්නේ කොලේක මම යුනිවර්සිටි එකේ නම් ගොඩක් ලස්සන කරන්න වෙලාවක් නැති හින්දා මම මේ වගේ කටුවට ලියාගෙන තියෙන්නේ මේ වගේ ඊතල දාලා රවුන්ඩ් කරලා ඔයගොල්ලන්ට chart විදිහට තියෙන කරුණු බෙදලා හදාගන්න පුළුවන් නම් පාඩම් කරන්න ගොඩක් ලේසි. ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ෆුල් කොලයක් නැත්තම් සාමාන්‍යයෙන් A4 කොලයක් වගේ අරගෙන ඒක මෙන්න මේ විදිහට දෙකට නමලත් ෂෝට් නෝට් ගන්න. ඒකෙන් ගොඩක් ඔයාලට ෂෝට් විදිහට ලියා ගන්න පුළුවන් වෙනවා. එතකොට මට කියන්න ඕන වැදගත්ම දේ තමයි මේ ෂෝට් නෝට් හදනකොට ඕගොල්ලෝ නෝට් එකම ආයි අරකේ බලාලිවීමක් වගේ ලියන්න එපා. ඔයාලා කරන්න ඕනේ ෆුල් නෝට් එක තනිකරම කියවන එක. ඒ කියවලා තමයි ඕගොල්ලෝ මතකේ තියාගෙන ඕගොල්ලොන්ගේ ඔළුවට අරගෙන තමයි ෂෝට් නෝට් එක හදන්න ඕනේ. මේ තියෙන්නේ මම ඒ විදිහට හදපු තවත් ෂෝට් නෝට් එකක්. මේ ක්‍රමේදී ඔයාට ෂෝට් නෝට් එකට අමතරව පාඩම් වෙනවා. මොකද ඔයා තියරි එක පාඩම් කරලා ඒක ඔළුවට දාගෙන තමයි ෂෝට් නෝට් එක හදන්නේ. ඉතින් මම අද ඔයගලන්ට බොහොම සරලව කෙටියෙන් කියලා දුන්නා කොහොමද ෂෝට් නෝට් එකක් හදන්නේ කියලා. මීට වඩා ඔයගලන්ට දේවල් තව දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒවටත් අනිවාර්යෙන් වීඩියෝ එකක් ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් හැමෝටම සුබ පතනවා ලස්සනට ඔයගලන් වැඩ ටික කරගෙන යන්න. ආයෙත් දවසක හම්බෙමු හැමෝටම බයි.